හෙලෝ ශ්‍රී ලංකා විසාඩි. ඉතින් අදත් ගෙනල්ලා තියෙනවා ඕගොල්ලෝ වෙනුවෙන් හැරි පොටර් චිත්‍රපටයේ චරිතයක් ගැන. ඉතින් අපි බලමු ඒ චරිතය මොකක්ද කියලා. ඔයාලා හැමෝම හැරි පොටර් චිත්‍රපට හෝ පොත් බලලා තියෙනවානේ. ඒ කතාවේ තියෙන චරිත අතරින් අතිශයින්ම හදවතට ළඟ චරිතයක් තමයි ඩොබී කියන හවුස් එල්ෆ් කියන සත්වයා. බොහෝ දෙනා හිතන්නේ ඩොබී කියන්නේ හසුරුවන කුඩා ෆනි චරිතයක් කියලා. ඒත් ඇත්තටම හැරි පොටර් ලෝකයේ ඉතාම ගැඹුරු අර්ථයක් තියෙන චරිතයක් තමයි ඩොබී. අද මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ හැරි පොටර් කතාවේ ඩොබී ගැන තිබෙන රහස්, තොරතුරු සහ සැඟවුණු අදහස් ගැන. ඒ අතරින් සමහර දේවල් චිත්‍රපටවල පැහැදිලිව කියන්නේ නැති දේවල්. ඒ නිසා මේ වීඩියෝ එකෙන් ඔයාලට ඩොබී ගැන අලුත්ම දේවල් ගොඩක් දැනගන්න පුළුවන්. එහෙනම් වීඩියෝ එක අවසානය වෙනකම් බලන්න. 1. ඩොබී මුලින්ම හොඳ චරිතයක් වගේ නොපෙනේ. හැරි පොටර් සහ චැම්බර් ඔෆ් සීක්‍රට් කියන කතාවේදී තමයි ඩොබී මුලින්ම අපිට පෙන්වන්නේ. ඒ වෙලාවේ ඩොබී හැරිට කියන්නේ හොග්වර්ට්ස් පාසලට යන්න එපා කියලා. එතකොට ඩොබී කරන වැඩ ටිකක් හැරිට ප්‍රශ්න ඇති කරනවා වගේ නේද? උදාහරණයක් ලෙස හැරිට යාළුවන්ගෙන් එන ලිපි නවත්තනවා. අමුත්තෙක් ගෙදරට ආපුවාම එයාගේ ඔළුවට කේක් එකක් වට්ටනවා. මැජික් භාවිතා කරලා හැරිට දඩුවම් ලබා දෙන්න ලෑස්ති කරනවා. ඒ නිසා මුලින් බලනකොට ඩොබී අමුතු ට්‍රෝබල් කරන චරිතයක් වගේ පේනවා. ඒත් ඇත්තටම ඩොබී එහෙම කරන්නේ හැරිව ආරක්ෂා කරන්න. 2. ඩොබී මැල්ෆෝයි පවුලේ වැඩ කරන එක්කෙනෙක්. හැරි පොටර් ලෝකයේ හවුස් එල්ෆ් කියන්නේ මාන්ත්‍රික පවුල් වලට සේවය කරන සත්වයා. ඩොබී ඉස්සර ලුසියස් මැල්ෆෝයි කියන පුද්ගලයාගේ හවුස් එල්ෆ් කෙනෙක්. මැල්ෆෝයි පවුල කියන්නේ අඳුරු මාන්ත්‍රිකයන්ට සමීප පවුලක්. ඒ නිසා ඩොබීට තිබුණේ ඉතාමත් දුෂ්කර ජීවිතයක්. ඔහුට නිදහස නැහැ. නිතර දඩුවම් ලැබෙනවා. අකමැති වුණොත් පිළිපදින්න වෙනවා. ඒ නිසා ඩොබී ජීවිතය ගත කළේ බියෙන්. 3. ඩොබී හැරිට ගෞරව කරන හේතුව. ඩොබී හැරිව හමු පළමු වෙලාවෙම ඔහුට විශාල ගෞරවයක් දක්වනවා. ඒකට හේතුවක් තියෙනවා. මන්ත්‍රික ලෝකේ හැරි කියන්නේ ජීවිතය බේරාගත් ළමයා කියන නාමයෙන් ප්‍රසිද්ධ කෙනෙක්. වෝල්ඩමෝට් වගේ බලවත් අඳුරු මන්ත්‍රිකයෙකුගේ ප්‍රහාරයෙන් කුඩා වයසේදීම බේරුණු නිසා හැරි මන්ත්‍රික ලෝකයේ පුරාවෘත්තයක් වගේ පේන කෙනෙක්. ඒ නිසා ඩොබීට හැරි කියන්නේ බලාපොරොත්තුවේ සංකේතයක්. 4. ඩොබී නිදහස ලබන සිද්ධිය. හැරි පොටර් කතාවේ ඉතාමත් ජනප්‍රිය සිද්ධියක් තමයි ඩොබී නිදහස ලබන මොහොත. හැරි කපටිව ලුසියස් මැල්ෆෝයිට කියලා ඩොබීට සොක්ස් ලබා දෙනවා. හවුස් එල්ෆ් සම්ප්‍රදායට අනුව ඔවුන්ගේ හිමිකරු ඇඳුමක් ලබා දුන්නොත් විතරයි එල්ෆ් කෙනා නිදහස් වෙන්නේ. ඒ නිසා ඒ සිද්ධියෙන් ඩොබී අවුරුදු ගණනාවක් තිබුණු වැඩ කරන දාස ජීවිතයෙන් නිදහස් වෙනවා. 5. හොග්වර්ට්ස් පාසලේ වැටුප ගන්න එකම හවුස් එල්ෆ්. හොග්වර්ට්ස් පාසලේ කුස්සියේ හවුස් එල්ෆ්ලා ගොඩක් ඉන්නවා. ඒත් ඩොබී තමයි වැටුපක් ගන්න සහ නිවාඩු දවස් තියෙන එකම හවුස් එල්ෆ්. මෙයා කළේ ඩම්බල්ඩෝ ප්‍රධානියා. ඔහු ඩොබීට තමන් කැමති විදිහට වැඩ කරන්න අවස්ථාව දුන්නා. 6. ඩොබීගේ මැජික් බලය. හවුස් එල්ෆ්ලාගේ මැජික් සාමාන්‍ය මාන්ත්‍රිකයන්ගේ මැජික් වලට වඩා වෙනස්. ඩොබීට පුළුවන් මන්ත්‍ර දණ්ඩයක් නැතුව මැජික් කරන්න. තනින් තැනට ඉක්මනින් යන්න. බලවත් ආරක්ෂක මන්ත්‍ර භාවිතා කරන්න. ඒ නිසා සමහර වෙලාවට හවුස් එල්ෆ් මැජික් මන්ත්‍රකයන්ට වඩා බලවත් කියලා කියනවා. 7. ඩොබී හැරිව බේරන අවස්ථා. කතාව පුරාවටම ඩොබී හැරිට උදව් කරන අවස්ථා ගොඩක් තියෙනවා. උදාහරණයක් ලෙස හොග්වර්ට්ස් යන්න එපා කියලා කලින්ම අනතුරු ඇගවීම. තවත් අවස්ථාවල හැරිට උපදෙස් දීම. මැල්ෆෝයි නිවසෙන් පලා යන්න උදව් කිරීම. 8. ඩොබීගේ විශ්වාසය. ඩොබී හැරිට විශ්වාසයෙන් ඉන්නේ හැරි ඔහුට නිදහස ලබා දුන්න නිසා. හවුස් එල්ෆ් සංස්කෘතියේ
විශ්වාසය සහ සේවය කියන්නේ ඊටාම වැදගත් දෙයක්. ඒ නිසා ඩොබී හැරීව බලන්නේ විශේෂ වීරයෙක් වගේ. 9. ඩොබීගේ අවසාන කැපවීම. හැරී පොටර් කතාවේ අතිශයින්ම සංවේදී මොහොතක් තමයි ඩොබීගේ අවසාන සිද්ධිය. ඔහු තමන්ගේ ජීවිතය අවදානමට දාගෙන හැරී සහ ඔහුගේ යාළුවන් අනතුරෙන් බේරගන්න උත්සාහ කරනවා. ඒ මොහොත හැරී පොටර් ප්‍රේක්ෂකයන්ට ඉතාමත් දුක දෙන සිද්ධියක්. එහෙනම් දැන් ඔයාලට තේරෙනවා ඩොබී කියන්නේ කුඩා චරිතයක් වුණත් විශාල අර්ථයක් තියෙන චරිතයක් කියලා. හැරී පොටර් රසිකයන් අතර ඩොබී කියන්නේ ඉතාමත් ආදරයෙන් මතක් කරන චරිතයක්. ඔයාලට ඩොබීගේ මතක ඇති හොඳම සිද්ධිය මොකක්ද? පහලින් අදහස් වල කියන්න.